හිසකෙස් වල නිරෝගීකම පවත්ව ගන්නවා නම් අපේ නිවැරදිව හිසකෙස් පිරිසුදු කිරීමකට ලක් කරන්නට ඕනේ. එතකොට මේ වෙනකොට ඔබ ලබා දීලා තියෙන ෂැම්පෝ මේ ෂැම්පෝ වල තියෙන මේකේ තියෙන ප්‍රතිඵල මොකක්ද ගුණාත්මක බව මේකෙන් ලැබෙන්නේ කොහොමද ෂැම්පෝ කන්ඩිෂනර් මේ දෙකේම හොඳ සත්කාරයක් ලැබෙනවද? ඔව් එතනදී මෙහෙමයි. දැන් අපි මුලින් කතා කරා hair cream එක සම්බන්ධව. දෙවෙනියට hair oil එක සම්බන්ධව අපි කතා කරා. හැබැයි අපි ওই දෙකම භාවිතා කරනකොට අපි ඒ කියන්නේ හිසකෙස් දැන් අපි කාන්තාවක් හෝ පිරිමි කෙනෙක් අපි නිතරම දූවිලිත් එක්ක තමයි ගන්ටණය වෙන්නේ. එළියට යනවා එනවා කියන්නේ හැම වෙලෙම දූවිලි අංශ තමයි අපේ හිසකෙස් වල රැඳෙන මුළු ඇඟේම මේ ශරීරෙම රැඳෙනවානේ. එතකොට අපි මේ යම්කිසි නිෂ්පාදනයක් භාවිතා කරන්න කලින් ඒ කියන්නේ භාවිතා කරලා හෝ කරන්න කලින් හරි අපි ඒක හොඳට පිරිසුදු කරගන්න ඕන. එතකොට අපි දේශීය අමුද්‍රව්‍ය වලින් මේ භාවිතා කරලා අපි හදලා තියෙන අපේ නිෂ්පාදන වලට කෙමිකල් ආශ්‍රිත නිෂ්පාදනයකින් ඒක වොෂ් කරලා අපි මෙව කරලා පාවිච්චි කරොත් අපට යම් ඉෆෙක්ට් එකක් එන්න පුළුවන්. අතුරු ආබාධය මේ කියන්නේ මොකක් හරි එන්න පුළුවන්. අපි දන්නේ එතකොට ඒකෙන් මොකින්ද ආවේ කියන එක. මොන කාරණාව මතද ආවේ කියන එක. ඒතර අපේ 100% හර්බල් නිෂ්පාදනත් එක්ක යනකොට අපිට කියන්න බෑ අපේ නිෂ්පාදනයෙන්ද වෙන එකකින්ද ආවේ කියලා. ඒකින්ද අපි හැම වෙලෙම කරන්න ඕනේ ඒකට උචිත නිෂ්පාදනයක් පාවිච්චි කරන්න ඕනේ. ඒතකොට අපි කරපු දේ තමයි අපේ hair oil එක hair cream එක පාවිච්චි කරන්න කලින් අපි ඉසකෙස් කොහොමද වොෂ් කරනවනේ. වොෂ් කරන්න අපි ඒකටත් සාමාන්‍යයෙන් අපි herbal නිෂ්පාදනම දීලා තියෙනවා. එතකොට අපේ ෂැම්පූ එකේ විශේෂත්වය තමයි සාමාන්‍ය ඕනම hair එකකට පාවිච්චි කරන්න පුළුවන් විදිහට අපි උළුවල් ෂැම්පූ එකක් හඳුන්වලා දීලා තියෙනවා. ඊට අමතරව මෙතුමේ කලින් කිව්වා අපේ හිසකෙස් වල කියන්නේ අපි එළියට යනවා එනවනම් දූවිලිත් එක්ක නම් නිතරම ඉන්නේ. අපේ හිසකෙස් මේ කියන්නේ ඩැමේජ් වෙන ප්‍රමාණය වැඩි. එතකොට හිස් කබලේ මැරෙන සෛල ප්‍රමාණය වැඩි. එතකොට අපි ওই මැරෙන සෛල ප්‍රමාණයටනේ අපි ඉස්සොර කියලා කියන්නේ. එතකොට අපි ඒක හොඳට ඉවත් කරගන්න ඕනේ. ඒකට අපි වෙනම ෂැම්පූ එකක් හඳුන්වලා දීලා තියෙනවා අපේ ඩැන්ඩ්‍රෆ් ෂැම්පූ එක. ඒ වගේ ෂැම්පූ භාවිතා කරොත් ඒ කියන්නේ අපේ නිෂ්පාදන ඒ කියන්නේ අපේම නිෂ්පාදන අපේ හර්බල් නිෂ්පාදින්ද අපට 100%ක් වගකීමක් කියන්න පුළුවන්. අපේ නිෂ්පාදන පෙළම එකට පාවිච්චි කරොත් හොඳ මේ ප්‍රතිඵලයක් අපිට බලා ගන්න පුළුවන්. පුළුවන්කම තියෙනවා. අපි රෝෂිකා මහත්මියකින් කැමති දැනගන්න දැන් මේ උකුණු කතන්දරේ කිව්වනේ මොකද මේ පුංචි දරුවන් සිටින දෙමව්පියන්ට තියෙන ලොකුම ප්‍රශ්නේ ඕක පාසල් යන වයසේ දරුවන්ට මේ උකුණු සමහරක් වෙලාවදී නැති වෙනවා ආපහු ඉක්මනින් එනවා. මේ වෙනකොට ඒකට හොඳම විසඳුම ලබා දීලා තියෙනවා මේ උකුණු මර්ධනය කියන නිෂ්පාදනයත් එක්ක මේක භාවිතා කරන්නේ කොහොමද මේකෙන් ලැබෙන ප්‍රතිඵල මොනවාද තවත් හිසකෙස් සම්බන්ධව තියෙනවද නිෂ්පාදන මෙවැනි? උකුණු කරදරය සාමාන්‍ය පුංචි දරුවන්ට පාසල් යන වයසේ තමයි ඇත්තටම ටිකලා ලොකුවට මේක බලපාන්නේ උකුණු කරදරය කිව්වහම අර උකුණෝ ඉන්න එක පැත්තකින් ඒ දරුවගේ දෛනික කටයුතු කරගෙන මේ දිත් බාධාවක් එක පැත්තකින් ඒක හිසකෙස් වල සුන්දරත්වයටත් හානියක්. දැන් පෙලක් දරුවන්ගේ කොණ්ඩේ කපන්න ගෙනාවත් අපි දකිනවා කොණ්ඩේ මුස්සනකොට උකුර දෙන්නේ 3 දෙනෙක් උඩින් දුවන. ඒතකොට දෙමාපියොත් අපස්ථාවයටපත් වෙලා අපි දිහා ටිකක් හරි අමුතු විදිහකට බලනවා බයෙන් සැකෙන් වගේ. ඒ නිසා උකුණන් වඳ කරන්නට මේ වෙනකොට වෙළඳපොලේ මම දන්න තරමින් තියෙන බෙහෙත් වර්ග ගත්තොත් කෘත්‍රිම රසායනික ද්‍රව්‍ය අන්තර්ගත කරලා තියෙන බෙහෙත් වර්ග බහුතරයක් තියෙන ඒවා දාලා ඒ වගේ අත්දැකීමුත් දෙමාපියෝ අපිත් එක්ක කියලා තියෙනවා. පෙලක් දරුවන්ගේ ඇස් පෙනීමේ ප්‍රශ්න ඇවිල්ලා ඒවට වෛද්‍ය උපදෙස් ගන්න වුණු අවස්ථා හිසකෙස් අධිකව ගැලවුණු අවස්ථා. නමුත් මෙතන රූසිලෝන් උකුණු මර්ධක තෛලය ගත්තොත් මේකේ තියෙන්නේ බෘංගමාල ඔයිල්, කපුරු, සැවැන්දරා ඒ වගේ දේශීය ආයුර්වේද අමුද්‍රව්‍ය යොදාගෙන අතීත වට්ටෝරුවක් එක්කහු කරගෙන ඒ හරහා නිෂ්පාදනය කරපු තෙල් වර්ගයක් තමයි මේ ඔබ වෙනුවෙන් අරන් ඇවිල්ලා තියෙන්නේ. මෙතන තව විශේෂත්වයක් තියෙනවා. තව පුංචි විශේෂත්වයක් තියෙනවට එක්ක මේකේ උකුණට හානියක් වෙන්නේත් නැහැ. උකුණ මැරෙන්නේ නැහැ. උකුණ මැරෙන්නේ දැන් කෘත්‍රිම රසායනික ද්‍රව්‍ය දාපු උකුණ මැරෙනවනේ. උකුණ මැරිලානේ අයින් වෙන්නේ. මේකේ උකුණට හානියක් වෙන්නේ නැහැ. උකුණ මත්වීමකට ලක් වෙනවා. ඉන් පස්සේ අපිට පුළුවනි උකුණ පීරලා අයින් කරගන්න. ඒක අපි උපදෙස් දෙනවා. මේ තෙල් එක දාලා ෂවර් කැප් එකක් වගේ එකකින් පැය භාගයක් විනාඩි 45ක් විතර ආවරණය කරලා තියන්න හිස. ඊට පස්සේ ක්‍රමානුකූල පුංචි පනාවකින් පීරලා සියලුම උකුණන් අයින් කරගන්න පුළුවන්. දරුවට හානියකුත් නැහැ. උකුණට හානියකුත් නැහැ. අපිට පව් පිරෙන්නෙත් නැහැ. ලේන්ඩි වගේ අයටත් තොරතුරු දෙනවා. ලේන්ඩි වගේ අය ඉස්සලම ලේන්ඩි සජීවී ගතිය මේ අයින් වෙනවා. ඊට පස්සේ ක්‍රමයෙන් ලේන්ඩි ඉවත් වෙලා යනවා.